Hi guys, welcome back to our YouTube channel. ඉතින් අදත් අලුත් vlog එකකට මගේ YouTube පවුලේ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ නම් තියෙන්නේ පොය දවසේ, ඒ කියන්නේ පුසන් පොය දවසේ, පුසන් පොයට කලින් දවසේ අපි ගියා සීගිරියට ගිහිල්ලා තව රවුමක් එහෙම දාලා ආවේ. ඉතින් මේ අපි ට්‍රිප් එක යන්න පටන්ගෙන උදේ නම් කිසිම වීඩියෝ එකක් ගත්තේ නැහැ. මොකද නැගිටලා ඔක්කොම කරලා ලෑස්තිලා බෙරිද්දි පරක් වුණා. ඉතින් මේ තියෙන්නේ අපි කොහොම හරි ඇවිදින් උදේට කන්න නැවැත්තුවා. එතන වීඩියෝ එකක් ඉතින් මම ගත්තා. මොකද ලස්සන තැනකින් නැවැත්තුවේ. කුඹුරක් එහෙම තිබ්බා මාරම ලස්සනයි එතන. ඉතින් එතනින් අපි උදේට කෑම කන්න නැවැත්තුවා. දවස් 3ක් නිවාඩු හම්බුණානේ. ඉතින් ඒ හින්දා අපි ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ඉතින් පවුලේ අයත් එක්ක ඇවිදින්න ගියා. මේ තියෙන්නේ අපි කෑම කාලා ආවා. ඇවිත් මේ සීගිරියේ ළඟට ඇවිදින් තියෙන්නේ වාහන, ඒ කියන්නේ පාක් කරන තැන අපි ඉන්නේ. ඉතින් එතන නම් ගොඩාක් සෙල්ලම් බඩු අරම හැම එකක්ම තිබ්බා. අපි ඉතින් තොප්පි අරම එහෙම ගත්තා. දැන් නම් ඉතින් මේ සීගිරියට යන්න පටන් ගත්තා අපි. යන පාර තමයි මේ තියෙන්නේ. එතනත් මාර ලස්සනයි. පුදුම ලස්සනක් තිබ්බේ. අවුවයි කියලා ඒ ටිකේ නම් ගොඩාක් අවුව වැටුණානේ. ඉතින් අවුවයි කියලා දැනුන්නේ නැහැ. මොකද ගස් එහෙම ගොඩාක් තියෙනවානේ. ඒ හින්දා අවුලක් නැහැ. හැබැයි ඉතින් උඩට ගියාට පස්සේ නම් මාර අවුවක් තිබ්බේ. බලන්නකො කොච්චර ලස්සනයිද කියලා. අපේ රටෙත් කොච්චර ලස්සන තැන් තියෙනවද. ඉතින් ඔන්න ඉන්නවා අපේ අම්මා. ඉතින් අපි හැමෝම එකතුලා කයියක් දාගෙන ඉතින් හිමීට ගියා. අපි අද්දෙනම් අවුව සැරට තිබ්බා. කොහොම හරි සීගිරියේ උඩට නගින්න නම් මාර අවසරක් තිබ්බේ. ඒත් ඉතින් හුළඟත් එක්ක ලොකුවට ගාණක් ගියේ නෑ ඒක. ඒ වුණාට ඉතින් මාර විදිහට අවුණම් වැටුණා. ඔය ඉන්නේ අම්මයි තාත්තයි. පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා. එයාලගේ ඉතින් TikTok එකක් හදන්න. මේ ඉතින් අපි සීගිරියට යන්න කලින් ටිකට් ගන්න ඕනේ. ඒ ටිකට් ගන්න තැන තමයි මේ දැන් අපි ඉන්නේ. එතන ඔන්න ඔහම තිබ්බා. ඒකේ ඉතින් නිලුම් මල් පිපිලා තිබ්බා. මං ඉතින් වීඩියෝ එකක් ගත්තා. ඉතින් එතනත් ටිකට් එහෙමත් අරගෙන ඔන්න ඉතින් අපි යන්න පටන් ගත්තා. හැමෝටම ටිකට් අරගෙන ඉතින් ටිකට් චෙක් කරන තැනක් තියෙනවනේ. ඉතින් එතෙන්ට ටිකට් පෙන්නලා ඉතින් දැන් ඔන්න අපි යනවා. මාර ලස්සනයි. මොකද මං පොඩි කාලේ ඇවිත් තිබ්බට ගොඩාක් දවසකින් ඇවිත් තිබ්බ නෑ. ගොඩක් දේවල් වෙනස් වෙලා තිබ්බා. ඉතින් හරි සතුටක් දැනුණා. මොකද පවුලේ අයත් එක්ක මෙහෙම ට්‍රිප් එකක් ඉතින් යන්න හම්බෙච්ච එක. මොකද ගොඩක් කාලයකින් ඉතින් එහෙම හැමෝම එකට සෙට් වෙන්නේ. ඉතින් ඔන්න දැන් නම් අපි ටික ළඟා වෙමින් පවතිනවා. ඔන්න ඉතින් දැන් අපි ටික සීගිරිය ළඟට ඇවිත් තියෙන්නේ. ඒ වුණාට ඉතින් තව යන්න තියෙනවා ගොඩාක්. ටිකක් ලඟ වුණා. කොහොම හරි ඉතින් උඩට ඇවිදින් දැන් කට්ටියටම මහන්සි ගෙනාපු වතුරත් ඉවරුණා.
ඉතින් අපි මේ එතන වතුර පුරව ගන්න තැනත් බෙතනින් වතුරත් පුරවගෙන මේ ඉතින් චුට්ටක් වෙලා ඉඳගෙන හිටියා කකුල් එහෙම රිදෙන නිසා. අපි දෙන්නත් ඔන්න කොහොම හරි සීගිරිය ගාලා අර සිංහ කකුල් තියෙන්නේ. ඒක ළමයි අතරම මට ගානක් ගියේ නෑ. වීඩියෝ එකෙන් තමයි ඒකත් දැක්කේ. ඉතින් මෙහෙම ලස්සන වීඩියෝ එක කරනවා කියන්නේ ඒක අපේ ජීවිතේ මතකයක්. මොකද මං කලින් වීඩියෝ කරේ නෑ. ඉතින් දැන් වීඩියෝ කරනවා. ඉතින් මට හිතෙනවා කලිනුත් වීඩියෝ කරා නම් කොච්චර ෂෝක්ද කියලා. මොකද දැන් වීඩියෝ බලද්දී ඇත්තටම මාට සතුටුයි. ඒ ගෙවපු මොහොතවල් ගැන මතක් කරද්දී. ඉතින් මේ සීගිරිය ගල උඩට ගිහිල්ලා මාර හුළඟක් තිබ්බනේ. ඉතින් පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා. ඉතින් මම TikTok එකක් හදන්න කියලා හුළඟ ගොඩාක් තිබ්බා. කොණ්ඩෙන් පේනවා ඇති කොච්චරනම් හුළඟ තියෙන්න ඇද්ද කියලා ඔයාලට. බලන්නකො ඉතින් කොච්චර ලස්සනයිද කියලා. මේ ඉතින් අපි සීගිරිය උඩටම නැංගලා ඉන්නේ. උඩට නැංගලා අපිට පේන view එක තමයි ඒ තිබ්බේ. ඊට අපි සීගිරියටත් ගිහිල්ලා දවල්ට පතුත් කාලා මේ යන්නේ දඹුල්ලට. මම නම් ඉතින් 3-4 පාරක්ම දඹුල්ලට ඇවිත් තියෙන නිසා උඩට නැංගේ නෑ. මම අයියයි පල්ලා හිටියා. අනික නම් ඒ දඹුල්ලෙත් උඩටම ගිහිල්ලා තමයි ඉතින් ආවේ. අපි දෙන්න යාලෙනකල් පල්ලහැට වෙලා ඉඳගෙන හිටියා. මලුත් පූජා කරලා එම පල්ලහැට වෙලා ඉඳගෙන හිටියා. යාලට ගිහිල්ලා එන්න කියලා. දඹුල්ල සීගිරිය නෞකන විජිතපුර ඒ ටිකට තමයි අපි එදා දවසේ ගියේ. ඉතින් මාර ලස්සන තැන් ටිකක් ඇවිල්ලා තියෙන කට්ටිය දන්නවා ඇති කොච්චර ලස්සනයිද කියලා. ඇවිල්ලා නැති අයටත් ඇවිදින් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හැමෝම වගේ නම් ඉතින් ඇවිත් ඇති. ඉතින් මාරම ලස්සන තැන් ටිකක් තමයි ඒ. මේ තියෙන විජිතපුර ඉස්සෙල්ලාම සීගිරියට ගිහිල්ලා ඊට පස්සේ දඹුල්ලට ගිහිල්ලා අපි එහෙමම ආවා විජිතපුර. මෙතන ඉන්න සෙල්ලම් බඩුත් ගොඩාරියක් ගත්තා. කණ්ඩේවත් ගොඩාරියක් ගත්තා ළමයි. මොකද තිබ්බ ගොඩම ගොඩක්. ඒව නම් ඉතින් මම වීඩියෝ කරේ නෑ. මොකද ඒවා දැක්කට පස්සේ ඇත්තටම පිස්සු හැදුනා වගේ වුණා. ඇත්තටම මාර ලස්සනයි. ඊට පස්සේ ඉතින් අපි කොහොම හරි මේ අවුකනේ දින්නම් ඉතින් පොඩ්ඩක් රෑ වුණා. සමහර අය ආවෙ නැහැ. මේ අපි ටික දෙනෙක් තමයි ඉතින් යන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි දවස ගෙවුනේ ගත වුණේ. හරිම ලස්සන හරිම සතුටින් හිටපු දවසක්. ඉතින් අපි මේ වයි ගිහිල්ලා කලාවැව ළඟ යනින් ගමන් කලාවැව ළඟ නතර කරලා සින්දු කියලා නටලා ඊට පස්සේ අද්දි දාන්සලකුත් හම්බුණා. ඒකෙනුත් නැවතිලා ඒකෙනුත් කාලා කඩේකටත් ගිහිල්ලා හොඳට කාලා ඉතින් අපි හැමෝම ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ඉතින් අපි පහෝදා වැඩට යන්නත් ඕනේ නේ. ඉතින් එහෙමම නිදාගෙන බෙහෙලා ඉතින් පහෝදා උදේම නැගිටලා ඉතින් වැඩට ගියා. බස් එක තියෙන තැනට අපි යනවා. ඉතින් ඔයාලත් මේ තැන්වල ඇවිදින් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි කලින් ඇවිත් තියෙනවා. ඒ වුණාට ඉතින් අයත් ආවා. මොකද
ආවේ ගොඩක් දවසකින්. ඉතින් ඒ හින්දා ඉතින් හරිම සතුටුයි. මොකද ගොඩක් දවසකින් ආයෙත් පවුලේ හැමෝමත් එක්ක ඉන්න ලැබුණ එක ගැන. ඉතින් ඔන්නෝම කලාවැව ළඟටත් ඇවිත් එතනත් ඉඳලා ෆොටෝස් ගහලා එම සින්දු කියලා නටලා එම අපි ඉතින් ගියා. ඉතින් එදා හරි ලස්සන දවසක්. මේ දවසට මම ගොඩාක් ආදරේ, ගොඩාක් ආසයි. ඉතින් ආයෙත් අලුත් vlog එකකින් ඉක්මනටම හම්බ වෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම් එහෙනම්. බයි.